What's up everyone? ඔන්න අදත් ආව ඔයගොල්ලන්ගේ ගෙදරට අලුතෙන් YouTube වීඩියෝ එකක් අරගෙන ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා almost අවුරුද්දක් විතර මට YouTube වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ. පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ජොබ් එකත් එක්ක ටිකක් බිසි වුණා. කමන්නේ ඉතින් මම කල්පනා කරා අලුතෙන් YouTube channel එක අපෝ පටන් ගන්න ඕනේ කියලා ටිකක් proper විදියට. ඉතින් මගේ channel එකේ නම තමයි Sam D Fashion House. මීට කලින් ඔයගොල්ලෝ බලලා නැත්නම් අදම වෙලා බලන්න subscribe කරන්න. bell icon එක click කරන්න. එතකොට අලුතෙන් YouTube වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ටික දවසකින් YouTube වීඩියෝ එකක් කරපු නැති හින්දා මම පොඩ්ඩක් introduce කරලා දෙන්නම් මම ගැන. මගේ නම ධනුෂ්ක. YouTube channel එක Sam D Fashion House. ඉතින් මගේ channel එකෙන් මම කතා කරන්නේ ගොඩක් දුරට men's fashion, style and grooming කියන දේවල් තමයි. විශේෂත්වය තමයි මම ගොඩක් expensive දේවල් ගැන කතා කරන්නේ නැහැ, branded දේවල් ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ එදිනෙදා අපේ කොල්ලෝ ආස කරන අලුතෙන් එන fashion trends තමයි මම කතා කරන්නේ ගොඩක් වෙලාවට. ඇත්තටම ගොඩක් අය බලනවාදී ඇයි fashion channel එකක්. ඇත්තටම මේක මගේ ගොඩක් කල් ඉඳලා හිතේ තිබුණ ආසාවක්. මොකද පොඩි කාලේ ඉඳලා මම ගොඩක් fashion කියන දේට ගොඩක් කැමති කෙනෙක්. ඒත් එක්කම මම කැමති මම දන්න දේ මට තියෙන knowledge එක අනිත් අයත් එක්ක share කරන්න. ගොඩක් අපේ boysලා කැමති ලස්සනට ඇඳලා කරලා ඉන්න. බත් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට හරිය knowledge එකක් නැහැ. and කොහොමද අලුත් trends හොයාගන්නේ කියන knowledge එක ඒගොල්ලන්ට අඩුයි. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ෆැෂන් ගැන කතා කරන ගොඩක් YouTube channels තියෙනවා world wide ගත්තාම. ඉතින් ගොඩක් අය ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ. so language barriers තියෙන්න පුළුවන්. so ඒකත් එක හේතුවක් මම YouTube channel එක පටන් ගන්න ෆැෂන් ගැන සිංහලෙන් අපේ ලංකාවේ ඉන්න කොල්ලන්ට සහ පිටරටවල අපේ ලංකාවේ ඉන්න අයට දෙයක් කතා කරන්න පුළුවන් කියලා හිතුව නිසා. රයිට් එහෙනම් කතා කරා ඇති අද මාතෘකාවට යන්. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ oversize නැත්නම් white tip එකක් තියෙන blue color denim එකක් කොහොමද style කරන්න කියන එක. මේක විශේෂත්වය තමයි ඇත්තටම narrow cut එකක් තියෙන bottom එකේ white leg එකක් නෙමෙයි. so එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ jean එකක් style කරන්නේ කොහොමද මම ඔයාලට කියලා දෙන්න යනවා විදි තුනක්. right, let's jump into the video. Alright guys, එහෙනම් first look එක විදියට මම මෙතන තෝරාගත්ත white color oversize t-shirt එකක්. ඇත්තටම මගේ ළඟ තියෙන මම ගොඩක් කැමතිම t-shirt එකක් මේ දවස්වල. and ඊට අමතරව මේ style එකේදී මම හිතුවා jeans එකේ bottom එක පොඩ්ඩක් roll up කරලා ඇඳනනම් තවත් ඒ outfit එකට අලුත් look එකක් ගන්නවා කියලා. සා මෙතනදී මම විශේෂයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මට ඇත්තටම ඔයගොල්ලන්ට දෙන්න ඕනේ සමයකට කොහොමද oversize jeans එකක් ස්ටයිල් කරන්න කියලා. මොකද දැන් ගොඩක් රටවල මේ දවස්වල සමයක ඉතින් ස්ලිම් ෆිට් අඳිනවට වැඩිය ඇත්තටම oversize එකක් අඳින එක ගොඩක් කම්ෆර්ටබල් සමයකදී. ඒත් එක්ක මම කියන්න ඕනේ මෙතන මම white color cap එකක් choose කරා. ඇත්තටම t-shirt එකයි සහ මම white socks එකක් දාලා ඉන්න ඉඳා ඒකට match වෙන්න ඕනේ කියලා හිතුවා. right, එහෙනම් අපි shoes ගැන කතා කරමු. ඇත්තටම shoes ගැන කතා කරද්දී මෙතනදී මම sliders දෙකක් පාවිච්චි කරා. දැන් ඇත්තටම ගොඩක් fashion එකේ තියෙන අලුත්ම fashion එකක් තමයි sliders කියන එක. alright, එහෙනම් second top එක විදියට මම මෙතන පාවිච්චි කරා oversize light blue color shirt එකක්. ඇත්තටම මේකත් මම ළඟදී ගත්ත shirt එකක්. ඇත්තටම මම ගොඩක් ආස කරන හොඳ measurement එකක් එක්ක හම්බෙච්ච shirt එකක් මට. and brown color shades එකක් use කරා overall outfit එකට තව ටිකක් ලස්සන look එකක් එන්න ඕනේ හින්දා. ඇත්තටම කියන්න ඕන මේ අඳපු outfit තුනෙන් මගේ personally මම ගොඩක්ම කැමති outfit එක තමයි මේ oversize shirt එකත් එක්කලා ඇඳපු outfit එක. right, එහෙනම් shoes ගැන කතා කරොත් ඇත්තටම මම මෙතනදී පාවිච්චි කරා white color sneakers දෙකක්. ඒත් එක්කම කියන්න ඕන high top socks එකක් එක්ක තමයි දැම්මේ. මට ගන්න ඕනේ ඇත්තටම අර clean out look එක.
රයිට් එහෙනම් මෙතන ෆයිනල් ඇන්ඩ් තර්ඩ් ලුක් එකේදී මම මෙතන පාවිච්චි කරා ටැන්ක් ටොප් එකක් වයිට් කලර්. ඇත්තටම ටැන්ක් ටොප් එකක් කියන එක මේ දවස්වල සමයකේදී ස්පෙෂලි ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන දෙයක්. ඒකත් එක්කම වයිට් කලර් සායක ෆ්ලෝරල් ඩිසයින් එකක්, ඇත්තටම ෆ්ලෝරල් ඩිසයින් එකක් තියෙන ඕවර්සයිස් ෂෝට් ස්ලීව් ෂර්ට් එකක් මම මෙතන පාවිච්චි කරා. මෙතන දියොත් ඔයගොල්ලන්ට බටන් අප් කරලා අඳින්න පුළුවන්. නමුත් පර්සනලි මම කැමතියි මෙතන බටන් ඩවුන් කරලා අඳින්න. මේ ෂර්ට් එකේ ඇත්තටම තියෙන විශේෂත්වය තමයි ගොඩක් සොෆ්ට් මැටීරියල් එකකින් තමයි ෂර්ට් එක මහලා තියෙන්නේ. ඇත්තටම සමයකට ගොඩක්ම යූස්ෆුල් වෙන මැටීරියල් එකක්. ඔයගොල්ලෝ දන්නවා සමයකට අපිට ගොඩක් heavy and thick materials අඳින්න අමාරුයි. මේ වගේ ෂර්ට් එකක්, ඕවර්සයිස් ෂර්ට් එකක් ඔයගොල්ලෝ ගාව තියෙන එක ඇත්තටම ගොඩක් වටින දෙයක් පොද සමයකට. මෙතනදී මම ප්ලේන් ග්ලාසස් දෙකක් යූස් කරා අවුට්ෆිට් එකේ කම්ප්ලීට් වෙන්න, අවුට්ෆිට් එක කම්ප්ලීට් කරගන්න ඕන හින්දා. හොඳයි යාළුවනේ, ඇත්තටම මට මෙතනදී දෙයක් කියන්න ඕන. අවුට්ෆිට් තුනම කැෂුවල් ස්ට්‍රීට් ලුක් එකක් තියෙන අවුට්ෆිට් තමයි මම මෙතනදී පාවිච්චි කරේ. ඇත්තටම ඔයගොල්ලෝ ෆෝමල් ඉවෙන්ට් එකකට යනවා නම් මේ අවුට්ෆිට් පාවිච්චි කරන්න අමාරුයි. ස්පෙෂලි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කලා ඩිනර් අවුට් එකකට යනවා නම්, ෆ්‍රෙන්ඩ්ස්ලා එක්කලා ඩිනර් අවුට් එකකට යනවා නම්, එහෙම නැත්නම් බීච් ඩේ එකට වගේ යනවා නම් මේ අවුට්ෆිට් තුනෙන් එකක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. රයිට් එහෙනම් ෂූස් ගැන කතා කරොත් මේකත් සමයකට ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන දෙයක්. ඇත්තටම වයිට් කලර් සැන්ඩල්ස් දෙකක් තමයි මම පාවිච්චි කරේ. ඇත්තට මේ වගේ සැන්ඩල්ස් දෙකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඩිෆරන්ට් අවුට්ෆිට් ගොඩක් හදාගන්න. සෝ ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකක් කරන් එනකම් හැමදෙනාටම පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. ඒකම පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. මේ වීඩියෝ එකක් කරන්න ඇත්තටම ගොඩක් ලොකු ඉෆෙක්ට් එකක් දාන්න ඕන. ඒ වගේම තමයි ලොකු කාලයක් යනවා. ස්පෙෂලි එඩිටිං වලට එහෙම. සෝ ආදරෙන් ඉල්ලා ඉන්නවා පුළුවන් නම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න ඔයගොල්ලෝ යාළුවොත් එක්කලා. රයිට් එහෙනම් ඊළඟ සතියේ හම්බ වෙනකම් හැමදෙනාටම ජය වේවා.